මේ ජෛවගෝලය කියන පාඩම ඇත්තටම අමාරු පාඩමක් නෙමෙයි. හැබැයි මේකේ තියෙන කරුණු ප්‍රමාණය වැඩි කියලාම පිළිගන්නවා. මේ පාඩම එහෙනම් අපි ගොඩ දා ගන්න ඕනේ වෙනස්ම ක්‍රමයකට. අපිට පුළුවන් නම් මේ පාඩමේ තියෙන කරුණු මයින්ඩ් මැප් විදිහට ගොඩ දා ගන්න. අන්න ඒ ක්‍රමයේ හරහා අපිට මේ පාඩම පහසුවෙන්ම ගොඩ යන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම්කෝ. මේ පාඩමේ තියෙන ළමයි ප්‍රධාන මාතෘකාවක් පරිසර දූෂණ බලපාන විවිධ අපද්‍රව්‍ය කියලා. ඒතර ඒ අර්ථයේ එක අපද්‍රව්‍යයක් තමයි කුෂි රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ. මිනිසා විසින් කුෂි කර්මාන්තය ආශ්‍රිතව කෘත්‍රිමව සංශ්ලේෂණය කරනු ලබන රසායනික ද්‍රව්‍ය තමයි කුෂි රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒතර ඒ සම්බන්ධව මයින්ඩ් මැප් එකක් අපි නිර්මාණය කරනවා නම් මෙන්න මේ විදිහට කුෂි රසායනික ද්‍රව්‍ය සමානයි. ඒතර ඒ අතර අයිති වෙන දේවල් ටික තමයි මේ ලියන්න හදන්නේ. ඒතර එකක් තමයි රසායනික පොහොර. අනිත් දේ තමයි ළමයි මේ අතර අයිති වෙනවා පලිබෝධනාශක. පලිබෝධනාශක. එතකොට මේ පලිබෝධනාශක කියන එකත් ළමයි අපිට නැවත කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඔයාලා දන්නවා කුමිනාශක, වල්නාශක සහ දිලිනාශක කියලා. ඒතර පලිබෝධනාශකත් අපිට නැවත කොටස් තුනකට බෙදන්න පුළුවන්. කුමිනාශක, ඒ වගේම වල්නාශක සහ දිලිනාශක විදිහට. ඉතින් ළමයි කුෂි රසායනික ද්‍රව්‍ය ලෙස උදාහරණ කිහිපයක් විදිහට ග්ලයිෆොසේට්, ඒ වගේම කාබෝෆියුරාන්, ඒ වගේ ප්‍රොපනිල් අන්න ඒ වගේ උදාහරණ කිහිපයකුත් මේ මයින්ඩ් මැප් එක අපිට ලියා ගන්න පුළුවන් නම් අන්න එතකොට කුෂි රසායනික ද්‍රව්‍යයටදී අපි සම්පූර්ණ කරුණු ටික මේ විදිහට මයින්ඩ් මැප් එකකට අපි අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ පාඩම මේ මයින්ඩ් මැප් ක්‍රමයට පහසුවෙන් අපිට ගොඩ යන්න පුළුවන්.